කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වෙන ශිරාන් දරණිය කියලා මහත්මයා. එයා ඇතුළු නුවර කරපු කැණීම් වලදී හම්බෙලා තියෙනවා මේ වළංකටු. අක්ෂර සහිත වළංකටු. බ්‍රාහ්මී අක්ෂර සහිත වළංකටු හම්බෙලා තියෙනවා. ඉතින් එයා එකේ කරපු කාල නිර්ණය වලින් එයා කියනවා ඒ වළංකටු ක්‍රිස්තු පූර්ව 600 කියන්නේ ක්‍රිස්තු පූර්ව 600 දක්වා දිව යනවා කියලා. හරි. එතකොට ඒ වළංකටු ක්‍රිස්තු පූර්ව 600 නම් අපි දන්නේ බ්‍රාහ්මී අක්ෂරත් ක්‍රිස්තු පූර්ව 600 වෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රිස්තු පූර්ව 600 කියන්නේ බුදුන්ගේ කාලේ. ඒ කියන්නේ බුදුන්ගේ කාලේ තමයි ශිලා මේ බ්‍රාහ්මී අක්ෂර කලාව ලංකාවේ තිබිලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි දන්නවා ඔය ගල්ලෙන් වලත් බ්‍රාහ්මී අක්ෂර වලින් මේ යම්කිසි දේවල් ලියලා තියෙනවා. එතකොට ඒ ශිරාන් දරණිය මහත්තයාගේ පරීක්ෂණය තුලින් අපිට ගම්ම්‍ය වෙන්නේ එතකොට ඔය කියන දැන් අපි දන්නවා ජයරත්න ප්‍රතිආර්ථ මහත්තයාට ප්‍රධාන වශයෙන් මේකේ මේ ප්‍රණාමී හිමි වෙන්න ඕනේ. අපි දන්නවා දැන් පර්ණවිතාන මහත්තයා කියපු සෙල්ලිපි තියෙනවා. පොතේ සඳහන් කරපු සෙල්ලිපි ගෞතම ශ්‍රමණ සෙල්ලිපි. ඒක ජයරත්න මහත්තයා තමයි මේක හරියටම කිව්වේ මේ බුදුන් වහන්සේ ගැන තමයි මේ කියන්නේ මේ ගෞතම ශ්‍රමණ කියලා. එතකොට ඒ කියන ගෞතම ශ්‍රමණ කියන සෙල්ලිපි කියන්නේ ගෞතම ශ්‍රමණ. ඒක ශ්‍රමණ කියන්නේ අර ශාමන්ස්ලා කියන කතාව. එතකොට ඒවා ලියලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 600 කියලා අපිට ගන්න පුළුවන් මේ ශිරාන් දරණිය මහත්තයාගේ පරීක්ෂණයෙන් ඔප්පු වෙන විදියට. මට තේරිච්ච විදියට මම ඔබතුමාගෙන් අහුවොතින් ශිරාන් දරණිය කියලා මහත්මයා කියනවා මේ හම්බෙන වළංකටු කැබලි වල ශිලා ලිපි තියෙනවා මේ අක්ෂර ඇවිල්ලා ක්‍රිස්තු පූර්ව 600 දක්වා ඒ වළංකටු කැබලි යනවා කියනවා. මේ ඇතුළු නුවර කැණීම තොරතුරු නේද? ඒකම යකිනවා කියන්නේ ඇතුළු නුවර කැණීම් වලින් අනිත් මේ කාබන් කාර්බන් ක්‍රිස්තු පූර්ව 10 වෙනි සියවසට පමණ යනවා කියන 900ට විතර. දැන් අපි ශිරාන් දරණිය කියලා මහත්මයා කරන පැහැදිලි කිරීමක්ම තියෙනවා රූපවාහිනී නාලිකාවක් එක්ක අපි ඒවා ඉදිරිපත් කිරීමක් කරා අපේ නාලිකාව තුළ. එතුමා පැහැදිලි කරනවා 1988 අනුරාධපුර ඇතුල්පුරේ මං කනිනකොට ස්ථාන දෙකකින් මැටිබඳු හමුන අක්ෂර එක්ක. ඒ පස්තත්තු අපි කාලේ ඉන්න කළ තියෙනවා ක්‍රිස්තු පූර්ව 600ට 500ට අතරේ 54. කවුරුවත් පිළිගත්තේ නැහැ. හැම කෙනාම කිව්වේ බ්‍රාහ්මී අක්ෂර වලින් පුරුදු කරලා තියෙනවා. ඉන්දියාවේ අශෝක මහරජතුමාට කලින් අක්ෂර බයිතක් තිබුණේ නැහැ කියලා මුළු දකුණු ආසියාවෙම. අනුරාධපුරේ මේක වෙනස් වුණා. කවුරුත් විශ්වාස කරේ නැහැ. බ්‍රාහ්මී අක්ෂර තමයි. දැන් අශෝක රජුරෝ මේ සෙල්ලිපි ලිව්වේ බ්‍රාහ්මී අක්ෂර වලින්. ඒ වගේම අක්ෂර වලින් මේවා පුරුදු කරලා තියෙනවා. ආවරගේ මැටිබඳුන් කියලා අනුරාධපුරේ අශෝක රජුට අවුරුදු 200කට කලින්. කවුරුත් විශ්වාස කරේ නැහැ. ඉතින් මොනවා ප්‍රමාණකව හරි මම ඉතිහාසයෙන් නෙමෙයි. මම මේ විද්‍යාඥයෙක්. ආගේ විද්‍යාත්මක කැණීම මම මේවා හොයාගත්තා. ස්ථාන දෙකකින් නෙමෙයි මැටිබඳු 7කින් හොයාගත්තා. කාලේ ඉඳලා තියෙන කාබන් 14 නෙවෙයි තාප සම්දිත මේ සම්දිත ක්‍රමයේනේ 6 වෙනි සතවස් ක්‍රිස්තු පූර්ව. හරියේ නෑ. පර්ණවිතාන මහත්තයා කලින් ලියලා තිබුණා අශෝක බ්‍රාහ්මී තිබුණාට ඊට කලින් බ්‍රාහ්මී තියෙන වාගත තියෙන කියලා නැහැ ලියලා තිබුණා. හොයාගත්තේ නැහැ. ඉතින් මේක හොයාගත්තා පස්සේ ලොකු සම්මන්ත්‍රණයක් තිබුණා කොළඹ. ඒ කාලේ හිටියේ ආචාර්ය රෝණස්ලා මහත්තයා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්මන්ත්‍රණයට ආපු ඉන්දියාවේ කට්ටිය ඇවිල්ලා කිව්වා මේක මහා පුදුමයි. මෙන්න මේ අහවල් මැටිබඳුන උතුරු ඉන්දියාවේ පේන්ටඩ් ග්‍රේවයා කියන මේ උතුරු ඉන්දියාවේ හස්තිනාපුරයේ මැටිබඳුනට සමානයි කිව්වා. ක්‍රිස්තු පූර්ව 500. හරි. මේ එතකොට ඒකත් එක්කම තමයි මේ මැටිබඳුන හමුනේ. ඒත් මේක මහා පුදුම වැඩක්. අපිට හිතා ගන්න බෑ ඇයි කියලා. මම මේකේ මගේ ලිපියේ පිටපතක් ඒවා ඉන්දියාවේ හිටපු උච්චතම ප්‍රසිද්ධම සෙල්ලිපි පිළිබඳ ආචාර්යතුමාට මහදේව අයරාවතී මහදේවන් කියලා දකුණු ඉන්දියාවේ. ඒ මහත්මයාගෙන් ලියුමක් තිබුණා මට උත්තරයක් තිබුණා. ඔබ හොයස්වාගත්ත දේ මහා පුදුමයි. මේක ඇත්තක් නම් දකුණු ආසියාවේ පුරාවිද්‍යා විප්ලවයක් ඇති කරලා. නමුත් අපි ඉන්දියාවේ මේ සමානය හොයාගන්න මට පිළිගන්න බෑ කිව්වා. ඒක පිළිගන්නේ ලංකාවේ පටන් ගත්තා කියලා. ලංකාවේ ආරම්භ වුණා ඒක. ඉතින් මහත්තයා කියන්නේ හරි. තමුන් ඉන්දියාවේ ලංකාවේ නම් කොහොමද මේවා පටන් ගන්න අපිනේ ශිෂ්ටාචාරය තියෙන්නේ. ලංකාවේ මොන මේ ගසුර ඉඳලා මේ ලංකාවේ මිනිස්සු අපිට මේ ඉහළ ශිෂ්ටාචාරය තියෙන්නේ ඔන්න මට ලියුව ඒව අපෝ. උත්තරයක්. ඉතින් මම සාදේ නැතු හිටියා. ඒ අතරතුර මහාචාර්ය රාජන් කියලා පොඩිචේරි විශ්වවිද්‍යාලය දකුණු ඉන්දියාවේ ඔන්න ලිපිය පළ කෙරුවා. ඒගොල්ලෝ සෝම් භූමියකයි වාසස්ථාන භූමියක මේ දෙකක් කැණීම් කළා දකුණු ඉන්දියාවේ.
අක්ෂර ලැබුණා කාල දින්දකට හරියටම 5 වෙනි 6 සතවස්සේ ක්‍රිස්තු පූර්ව අපේ එක සනාථ වුණා. පස්සේ මම ලියන්න රැස් වුණා මේ මහදේව මහාචාර්යතුමාට වෙන්න දැන් විප්ලවය හරි නේද කියලා. අපේ අවසනාවට අපවත් වුණා මේ මෑතකදී. හැබැයි මෙහෙම එකක් තිබුණා. අපි කැඩි කරපු නිසා නේ කවුරුත් ලෝක විශ්වාස කරන්නේ නැත්නම් හරි. අපි පිටරටින් කණ්ඩායමක් ගෙන්නවා. මගේ පරණ විශ්වවිද්‍යාලයට මම දීුවා. ලෝක පිළිගත් ඉහළම කැණි කණ්ඩායමක් හැටවන්න කියලා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඔන්න එව්වා. රොබින් කනින්හම් කියලා මහත්මයෙක් ඒ කාලේ එයයි එපා රෝල්චිනියාගේ ගුරුවරයා ඇවිල්ලා මං කිව්වා මෙන්න මගේ වල මේක හම්බෙච්ච වල. මම හැංගෙන්නේ නැහැ. මගේ වල පොළු කරලා බලන්න මම බොරු කිව්වද නැද්ද කියලා. දැන් හොයන්නේ මොකද්ද? හරියටම අක්ෂර අර මට්ටමේ. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ කැණි කෙරුවා. සල්ගහත කියන ස්ථානයේ කණ්ඩායමපුර ඇතුල්පුරේ. කැණි කළා ඒගොල්ලන්ට අක්ෂර ලැබුණා. කාල නියනය කෙරුවා. පොඩ්ඩක් අපේ මට ලැබිච්ච ඒවට වඩා මෑතක යාලේකන දහමුනේ මැටි බඳුම් ලේඛන. මැටි බඳුම් ලේඛන. හැබැයි අක්ෂර අටුවක්මි අක්ෂර. ඒකේ 100% මේ සනාතෝන කාටවත් කියන්නේ මම බොරු කෙරුවා කියලා. ඔන්නෝක තමයි මම කියන්නේ. ඔය විදිය සොයා ගැනීමක් තියෙනවා නම්. ඕක මුළු ලෝකෙම දන්නලා ස්වාධීන කට්ටියක් ඇවිල්ලා මේක මේ තහවුරු කරන්න කියලා ආරාධනා කරන්න ඕන. මේ සනාත වුණා. වයක සනාත වුණා. ඉතින් මේවා අනුරාධපුර කෞතුකාගාරයට එහෙම ගියාම එතුමාගේ ඒ තොරතුරු අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේ පරීක්ෂණය වෙලා තියෙන්නේ කියලා. දැන් අපිත් ඇත්තටම ඔබතුමා ඔක පැහැදිලි කරනකම් හිතුවේ නෑ. එතුමා මේ කියන එකේ ලොකු අරුතක් තියෙනවා. හේතුව තමයි මේ අක්ෂර මේ බ්‍රහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව 600 දක්වා යනවා. බුදුන්ගේ කාලයට දක්වා යනවා. බුදුන්ගේ කාලය දක්වා යනවා. එහෙනම් අපේ රටේ හම්බෙන මේ ගල්ලෙන් වල තියෙන අනන්ත අප්‍රමාණ වූ මේ අක්ෂර අපිට උගන්වලා තියෙන්නේ බ්‍රහ්මීය සෙල්ලිපි. එතන හම්බෙනවා අර කියපු විදිහට ශමන කොතම ශමන කියලා සෙල්ලිපි හම්බෙනවා. ගොතම ශමන කියලා හම්බෙනවා. එතකොට අපිට උගන්වලා තියෙන්නේ මොකද්ද? අපිට කියලා තියෙන්නේ මේ මිහිඳු මහ රහතුන් වහන්සේගේ තුන්වෙනි සේවසෙන් තමයි මේ සේවසේදී අර කලාවල් සූසට කලාවල් ඉන්දියාවත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවෙන් තමයි මේව අපිට ආවේ කියන්නේ. හැබැයි ශිරාන්තරණේකල මහත්මයා නොකිය ලොකු පරිශ්‍රණයක් තුලින් එතුමා කරුණ අද අවාසනාවෙන් එතුමාට ජාතියේ ප්‍රණාමය හිමි වෙන්න ඕනේ එතුමාගේ පරීක්ෂණයට. හරි එතුමා කියලා තියෙනවා මේ වලංකටු කැබලි වල අපේ හම්බෙනවා නම් මේ අක්ෂර එහෙනම් ගල්ලෙනේ හම්බෙන අක්ෂර කොහොම වෙන්න ඕනේද? ඉස්තුපුර 6 වෙනි සීවසේව තමයි හම්බෙන්නේ. ඊටත් එහා ඒවා. මොකද අපි දන්නේ මේ වලංකටු කැබලි එතුමා ගන්නේ වලංකටු කැබලි තැම්පත් වෙලා තියෙන පස්තරේ තමයි මේ කාල නිර්ණය කරන්නේ. ඒතරේ පස්තරේට වලංකටු කැලේ එන්නත් ඇත්තේ අපි දන්නේ ඊට වඩා අවුරුදු 100 200කට ඉස්සෙල්ලානේ. ඕක පළවෙනි වලංකටු කැබල්ල නෙමෙයි නන් ප්‍රහස මහත්මයා. ඔයිට කලින් ඉඳන්ම වෙලා මේකේ එහෙනම් කලාව තියෙන්න බෑ මේ අක්ෂර ටික තියෙන්න බෑ. තියෙන්න ඕනේ. මේ දැන් මේකේ විශේෂම දේ තමයි අපිට එහෙනම් මේ කලාව ලැබිලා තියෙන්නේ මේ අක්ෂර ටික ලැබිලා තියෙන්නේ අපි ලැබි කියන්නේ අපි මිනිස්සු භාවිතා කරන්නේ මේවා. මේ ක්‍රිස්තුපුර 3 වන සියවසේ නෙමෙයි. මිහිඳු හාමුදුරුවන්ගේ කතාවත් එක්ක සම්බන්ධයක් නෙමෙයි. ඊට කලින් ඉඳන්ම මේක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දඹදිව් තලයේ මේ අක්ෂර ටික තියෙනවා. ශමන කියන ඉතිහාසය අපිට මතුවෙනවා මේවා. මතුවෙනවා. ඒක ජයරත්නපති ආරච්චි මහත්තයාට මේකේ ප්‍රධාන ගෞරවයක් කියන්න ඕනේ. එතුමා තමයි මේ ඔය පොත් පීරලා කියන්නේ පර්ණවිතාන මහත්තයාගේ පොත් පීරලා මේ ගෞතම සමනයක ඉස්මතු කරලා ගත්තේ. එතන ඒකේදී ඒ ගෞරවය එතුමාට දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ත්‍රිපිටකයේ තියෙන ශමන බ්‍රාහ්මණ කියලා. එතකොට දැන් මේකේ පේන විදිහට දැන් බ්‍රාහ්මණ සමාජයේ තමයි සමන කියන මේ ජන කොටස ඉඳලා තියෙන්නේ. ශමන බ්‍රාහ්මණ කියලා නේ කියන්නේ. ශමන බ්‍රාහ්මණ කියලා තියෙන්නේ. එතකොට බ්‍රාහ්මණ කතාවකුත් මෙතන තියෙනවා. ඒත් අපි දන්නවා දැන් මේ බමන දැන් ජයරත්නපති මහත්තයා ගොඩක් ඒ ගැන කියලා තියෙනවා. කියන සෙල්ලිපි බොහොම එක තියෙනවා බමන කියලා. ඒ කියන්නේ බ්‍රාහ්මණ කියන එකනේ. ඒතකොට ඒකත් ක්‍රිස්තු පූර්ව එනම් 6 වෙනි සියවසේ හිටපු බ්‍රාහ්මණ සමාජය ගැන තමයි මේ කියවන්නේ සෙල්ලිපි වල තුල. ඒතර බ්‍රාහ්මණ සමාජය තුල ඉහළටම කුණ්ණී ශක්තිය වඩපු කට්ටිය තමයි ශමන. ඒතර ශමන බ්‍රාහ්මණ. ඉතින් සෙල්ලිපි බමන බොහෝ සෙල්ලිපි වල බමන කියලා තියෙන මේ බ්‍රාහ්මණයෝ ගැන තමයි. එතකොට ජනිත් මහත්තයා දැන් බමන දැන් බ්‍රාහ්මණ කියන එක සෙල්ලිපි වල තියෙනවා. දැන් අපි හිතනවා දැන් ගෞතම ශමන විතරද තියෙන්නේ කියලා. ඒ ශාමන්ස්ලා ගැන. එතකොට අපි දන්නවා මේ තව ලිපියක් හම්බ වෙනවා මිහින්තලේ. ඒකේ තියෙනවා වේ ශමන කියලා. එතන වේ ශමන. ඒක තමයි පසුකාලීනව මේ වෛශ්‍රවණ කියලා තියෙන්නේ. වෙසමුනි කියලා තියෙන්නේ. එතකොට පළවෙනි සෙල්ලිපියේ තියෙන වේ ශමන කියලා. ඒ කියන්නේ වේ ශමන. ඒ කියන්නේ ශාමන්ස්ලා ගැන තමයි මේ එතකොට මේ ගල්ලෙන් වල තියෙන්නේ. ඒකද එතකොට වෛශ්‍රවණ කියලා පරිවර්තනය වෙන්නේ. ඒක තමයි ඊට පස්සේ හඳුනාගන්නේ වෛශ්‍රවණ. සංස්කෘත භාෂාවට යනකොට වෛශ්‍රවණ වෙනවා. එහෙම විකාශනයකුත් තියෙනවා. ඒක මූලිකම මේ
සෙල්ලිපියේ තියෙන්නේ වෙෂමන කිය. ජයරත්න ප්‍රතිහාරච්චි මහත්තයා වගේ මහත්තයෙක්ගෙන් අහුවොත් එimhe කියයි තව ශමන කතාව තව කොයි වගේ සෙල්ලිපි වල තියෙනවද කියලා. දැන් මට මං අධ්‍යයනය තුලින් මට මේ ඔය මිහින්තලේ සෙල්ලිපි තමයි වේශ්‍යවන කියන සෙල්ලිපිය හම්බුනේ. ජනිත් මහත්තයාට මේක තමයි මේ ගෞතම සමන කියන ජයරත්න ප්‍රතිහාරච්චි මහත්තයා සඳහන් කරලා තියෙනවා යාගේ බුදුන් උපන් දේශය ලංකාවේ කියන පොතේ මේ දෙකුන්දරවැව සෙල්ලිපිය. ඒතර ඒක මම හිතන්නේ මේ සිතුල්පව්වේ තියෙන සෙල්ලිපියක තමයි මේ ගෞතම සමන මේ සහ මේ බමන මිසකුට ගෞතම සමනය කියන සෙල්ලිපිය පිළිట్లా තියෙනවා. ඉතින් මේක අපිට එතකොට හොඳ උදාහරණයක් ගලේ කෙටුවා වගේ තියෙන උදාහරණයක් අර යුරෝපා ජාතිකයන් හොයන ශාමන්ස්ලා කොහෙද හිටියේ කියන එකට උදාහරණයක්. ඒකල ශාමන්ස්ලා හොයන්නේ මේ පාරාදීසිය මොකද්ද කියලා මතු කරලා දෙන්නේ නේද? පාරාදීසිය මොකද්ද කියලා හොයන්නේ. ඔබතුමා මේක කතා කරන්නේ පාරාදීසිය විතරක් නෙමෙයි පාරාදීසියයි ජම්බුද්දීපය අතර තියෙන සම්බන්ධතාවයත් එතකොට අපිට පැහැදිලි වෙනවා මේවත් එක්ක. සම්බන්ධතාවය සහ ඔබතුමා කතා කරන බුදුන්ට පෙර තිබු මහා ශිෂ්ටාචාරයේ හිටපු ශාමන්ස්ලා දිව්‍යමය ජන කොටස ගැන. ඒක තමයි බුදුන්ටත් මේ සක්විති පරපුරත් බුදුන්ගේ ඉතිහාසයත් මේ සියල්ලම තියෙන්නේ මේ මහා ශිෂ්ටාචාරය තුල. මේක තමයි වහලා දාලා තියෙන්නේ. ඉතින් ඒක මතු කරන්න ගන්න තියෙන සාධක ටික ගලේ කොටලම තියෙනවා. ගලේ කොටලම තියෙනවා. ආයේ ඉතින් අපිට හෙලවෙන්නවත් බෑ. ඒක නෑ කියන්න බෑනේ. නෑ කියන්න බෑනේ. ඒකෝ ලෝකේ හම්බෙන්නේ මේ අපේ රටේ තමයි ශාමසලා පිළිබඳව සෙල්ලිපි ටික හම්බෙන්නේ. හම්බෙන්නේ. ඒක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දැන් ඒ කට්ටිය දැන් හොයනවනේ ලෝකේ ඉන්න විද්වතුන් හොයනවා කොහෙද මේක තියෙන්නේ කියලා. ඉතින් අපේ මහාචාර්ය ආචාර්යවරුන්ට ඉතිහාස අධ්‍යයන අංශවල ඉන්න ලොකු හිඩසක් තියෙනවා ලොකු දෙයක් තියෙනවා ඒගොල්ලන්ට පරිශන කරලා මේව වාර්තා ඉදිරිපත් කරන්න. ඔව් ඒකම තමයි අද ඇත්තටම ජනිත් මහත්තයා මම කිව්වේ මේක මේ ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා කියන එක. මොකද ලෝකේ ඉන්න විද්වතුන් බොහෝ දෙනෙක් මේ ගැන හොයලා ඒ කට්ටිය හොයාගන්න බැරුව ඉන්නවා. නමුත් අපි දන්නවා දැන් අපි ලංකාව තුල ඉන්න බුදුන් ලංකාවේ කියලා මේ හඳුනගෙන කොටසක්. ඇත්තටම ඒ කට්ටිය කියන්නේ ජයරත්න ප්‍රතිහාරච්චි මහත්තයා මීවල බලන්නේ හාමුදුරුවෝ ඔය තව නන්නොකියෝ බොහෝ පිරිසක් ඉන්නවා මේ බුදුන් දේශේ ලංකාවේ කියලා මේ කියන කට්ටිය. ඇත්තටම මේ කට්ටිය ඒ හැමෝගෙම යුතුයකමක් තමයි දැන් මෙතනට මේ ලෝකෙ තියෙන ඉඩස සම්පූර්ණ කරන එක. කියන්නේ අපේ අනන්‍යතාවය ඉදිරිපත් කරන එක. ඒක එකතු වීම තුළ අපේ මේ කියන්නේ මේ ගැන සඳහන් කරන පුරුෂ එකතු වෙලා අපි මේ ලෝකයේ ඉඩස පුරවන්න ඕනේ. ඒක තමයි අපේ මේ වර්තමානයේ තියෙන ලොකුම අභියෝගය. ලොකුම අභියෝගය ලොකුම අවශ්‍යතාවය මම හිතන්නේ අනුරාධ මහත්මයා අපි අර තැන් මාක් කරගෙන යනවට වඩා මෙතන තමයි පින්වන් පෑවේ මෙතන තමයි බුදුනේ අපි ඒක හොයනවට වඩා මේ සියල්ල සක්විති යුගයත් බුද්ධ යුගයේත් මේ සියලු කරුණු ටික ගොනු වෙලා තියෙන මේ මහා ශිෂ්ටාචාරය තුළ. ලෝකයේ හොයන්නෙත් මේ මහා ශිෂ්ටාචාරයේ තොරතුරු ටික. ලෝකයේ වැහුවෙත් මේ මහා ශිෂ්ටාචාරයේම තොරතුරු ටික. මේ ලෝකයේ හංගලා තියෙන මහා දැවන්ත ශිෂ්ටාචාරයක් නැවත ගොඩ නැගීම තුළ තමයි අනාගත බුදුවරයෙකුත් පහළ වෙන්නේ. ඉතින් මේක හංගලා තියන්න බෑ මේක කොහොමත් එළියට ගන්න ඕනේ. ඒක තමයි අද දවසේ අපේ යුතුයකම වෙන්නේ.